හායි යාළුවනේ කොහමද? ඔන්න ලට්ටපට්ට අපි තවත් ලස්සන කතාවක් මේ විදිහට අරගෙන එන්නේ. පොඩි පොතටත් නොබව සොයපු මම මහ වෙස්සෙන් අද තනියම. නිකිණි කතාව තමයි මේ විදිහට අරගෙන ඉන්නේ. අපේ ලක්ෂිකා තමයි මේ කතාව රචනා කරන්නේ. ඉතින් හරිම පොදු කතාවක්. කොටස් 10ක පුංචි කතාවක් තමයි මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් ලට්ටපට්ට අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මේ විදිහට ආරාධනා කරනවා. ඒ විතරක් නෙවෙයි මතක් කරන්න ඕනේ. ලට්ටපට්ට ඔන්න අපේ රොටිත් නාලිකාව හරහා ආයෙත් ඔයාලට කතා රස විඳින්න හැකියාව තියෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු කතාව. නිකිණි පළමු වන දිගහැරුම එපිසෝඩ් නම්බර් 01. රචනාව නෙරංජි ලක්ෂිකා. නිකිණි පොඩි පොඩටත් නුඹව සොයපු මම මහවැස්සෙත් අද තනියම. ගමෙන්ම හරි ලස්සනට තැන්පත්ව චාම්ව අහිංසක ලීලාවෙන් හිටිය එකම එක්කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. දඟකාර කටකාර ගස කරත්තු ගෑනු ළමයි අතරේ හීමිට කතා කරන කෙනෙක් දැක්කාම හීනාවෙන් හරි සංග්‍රහ කරන. හයියෙන් අත්පුඩි ගහලා හීනා නොවුන. කටකොනින් හීනාවක් ගෙනන අත්බෝරිච්චි දාපු මල්මල් චීත්ත ගවුමට කළු පැහැයෙන් ඉනෙන් පල්ලෙහාට දිගා හැලෙන කොණ්ඩය දෙකට බෙදා කොණ්ඩ කරල් දෙකක් බඩයිරිංගුමෙන් හැඩ දමා හරි ලස්සනට ගොතලා ඉන්න එක මෙක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි නිකිණි සඳජායා. ගමෙන්ම තැන්පත්ව හිටිය කෙල්ල. නිකිණි නංගි මොකද මෙතන? ඇසලයියේ. මට ගෙදරින්න කම්මැලි හිතුණා. මේ දවස්වල අවුවත් සැරහින්දා කලින් නාගන්නත් එක්කම දොලට යන්න කියලා ආවේ. ඒ එනකොට එරමිනිය ගාලකින් එරමිනිය ගෙඩි ටිකක් කඩාගත්තා. නංගි දැන් තනියමද නාන්න යන්නේ? ඔව් ඉතින්. බං කෙල්ලේ තමුසෙට අම්මා ගෙදරින් එන්න දුන්නද? ඔව් ගිහිල්ලා වේලාසන කලින් නාගෙන වරෙන් කිරුවේ. අනේ උටු ලබ්බි මේ යක්කු ගස් නගින වේලාවට දොලට තනියෙන් එන්න පිස්සුද? දැන් ආවෙකනේ. තමුසේ නාගන්නවා. මම දොලට එහා පැත්තේ තියෙන වෙල්යායෙන් ඉන්නම්. තමුසේ එනකල්. අනේ එපා අයියේ. ඒක හොඳ නෑ. ගමේ උන් පද හදයි. දන්නවන අයියේ ගමේ උන්ගේ හැටි. අපි දෙන්න තනියෙන් මෙහෙම කතා කරනවා දැක්කොත් එකෙක් හරි ගමේ කඩේ ළඟ ගිහිල්ලා පතුරුවා ඇරියාම වහකන්න වෙන්නේ අයියේ. එහෙනම් තමුසේ එක දවසක් නැව්වේ නෑ කියලා ගෙවෙන්න නෑනේ. නගින්නවා බයිසිකලේට මම ගිහිල්ලා ඇරලවන්න. යකෝ ගමේ උන් මොන පදේ හැදුවත්